දැන් මේ උදේ ඉඳලම කීප අවස්ථාවකම කියවුණා මේ වනසතුන්ගේ ගණන් කිරීම සම්බන්ධව. අත වශයෙන් මේක ගොඩක් කටියට විහිළුවකගේ පේන්නේ මේක ලෝකයේ භාවිතා කරන විද්‍යාත්මක ක්‍රමවේදයක්. මේක ඇත්තරම සංගණනයක් නෙමෙයි. ඒ සිංහල වචනේ පොඩි ගැටලුවක් තියෙනවා. සංගණනය කියන එක සිංහල භාෂාවෙන් භාවිතා වෙන්නේ හැමෝම ගණන් කරනවා කියන එක. මේ හැමෝම ගණන් කරනයක් නෙමෙයි. මේ මැපින් කරන එකක් මොන ප්‍රදේශවලද වැඩිපුර මේ ප්‍රශ්න තියෙන්නේ. ඉතින් සමහර සත්තු උදාහරණ වශයෙන් රිලව කියන සතා සාමාන්‍ය ජීවිත කාලය අවුරුදු 20ක්. මේ අපේ රිලව නෙමෙයි. මේ රනිල් වික්‍රමසිංහලා ඊට හිටපු ආණ්ඩුවල හදපු රිලව. මේ තාම ඉන්නේ. ඒ නිසා අත් වශයෙන් මේක මීට අවුරුදු 12කට ඉස්සෙල්ලා මේ මැදිහත් වීම කරා නම් මේ ආණ්ඩු මේ වගේ ප්‍රශ්නයක් මතුවෙන්නේ අද ඕස්ට්‍රේලියාව වගේ රටවල් වල වැඩිපුර එකෙක් දෙන්නෙක් කෙනෙකුටත් උන් අයින් කරනවා පරිසර පද්ධතියෙන්. ඉතින් අපිට ඒක එහෙම කරන්න තුන් දැන් මේ විශාල වශයෙන් මේ ප්‍රශ්නේ ඔඩුදුවලා තියෙන්නේ. ඒ නිසා ලොකු ගැටලුවක් අපිට තියෙනවා. අපි මේ වෙලාවේ මූලික පියවර අරගෙන තියෙනවා. ලෝකයේ තියෙන ක්‍රම භාවිතා කරලා විද්‍යාත්මක ක්‍රම භාවිතා කරලා සතුන් ඉන්න ප්‍රදේශ හඳුනාගෙන මොන ප්‍රදේශවලද අපි අවධානය යොමු කරන්න කියන කාරණේ තමයි මේ කවුන්ටිං වලින් කරන්නේ. මේක සංගණනයක් කියන අර අපි සාමාන්‍යයෙන් කරන ජන සංගණනය වගේ සත්තු ඔක්කොම ගණන් කරන එකක් නෙමෙයි. ඒ නිසා අපි විශ්වාස කරන මේ හරහා අපිට අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඒ අවබෝධය තුලින් කෘෂිකර්මයේ තියෙන විශේෂයෙන්ම මේ මතුවලා තියෙන බාධා වලට අපි ඉදිරි කාලය තුල විසඳුම ලබාදීලා අපි විශ්වාස කරනවා කෙටි කාලයක් තුල අපිට මේ ප්‍රශ්න වලට විසඳුම ලබා ගන්න පුළුවන් කියලා. ස්තුතියි. රටේ තොටේ සිදුවන උණුසුම් පුවත් දැන ගැනීමට අභිමානී ව්ලොග්ස් YouTube channel එක අදම subscribe කරන්න. බොහොම ස්තුතියි.